අදත් ඔයාලට තෙරුවන් සරණයි දෙවිපිහිටයි මං අද ඔයාලට කියලා දෙනවා ඉතා වටිනාම බඩකාලි අම්මට වඳින ඊට ඉස්සෙල්ලා පළමුව රාහුල මාතාවට ඒ කියන්නේ යසෝදරා මාතාවට වන්දනා කරන ගාතාවක් ඉස්සෙල්ලාම ඕගොල්ලෝ බුදුන් වැඳලා ඊළඟට යසෝදරා මාතාව වන්දනා කරලා ඒක තමයි අපේ බඩකාලි අම්මගේ මේ ප්‍රාර්ථනයත් ඒ දෙවෙනුව බඩකාලි අම්මට මේ දාලා තියෙන ආකාරයට ඔයගොල්ලෝ ගායනා කරන්න අනිවාර්යෙන් ඔයාලට යහපත සැලසෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි ඒකට යමු. තව ඔයාලා මේ channel එකට මේ spiritual මේ prosperity vibe SL vibe කියන channel එකට මගේ අලුත් කෙනෙක් නම් ගිහිල්ලා හිටන් subscribe එකක් දාන්න. කැමති නම් ඔයගොල්ලෝ දාලා තව ඔයාලගේ දියුණුව ප්‍රාර්ථනා කරන මේ හිත මිත්‍රාදී ඥාතීන් ඉන්නවා නම් එයාලටත් ෂෙයා කරලා තියන්න. ඕගොල්ලන්ට යහපතක් සිද්ධ වෙනවාමයි. එහෙනම් තෙරුවන් සරණයි දෙවිපිට ඔයගොල්ලෝ අහන්න හරියට මේක. අපි රාහුල මහතා මෙසේ වන්දනා කරමු. යා බිරූපා දසනියා භික්ඛුනී සංඝ සෝබනී සාසවා පරික්ඛීනා විතරාගා මෛත්තිකා තං මහා පුඤ්ඤවතින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යසෝදරාති. සාදු සාදු සාදු. එහෙනම් ඔයාලා මෙන්න මේ ආකාරයට රාහුල මාතා වන්දනා කරලා බුදුන් වැඳලා මේ බද්දකාලි අම්මා වෙනුවෙන් මේ ගාතාව කියා සිටින්න. ඕගොල්ලන්ට දියුණුව නම් වළක්වන්න බෑ. කාටවත් ඒ දියුණුව නතර කරන්න බෑ. ඔයාලගේ දියුණුව සිද්ධ වෙනවාම තමයි යහපතින් ඉඳලා කරන්න. යහපත් සිතුවිලි හිතේ තියාගෙන මේ විදිහට කියන්න. ඕම් කාලී මහා කාලී කාලිකේ පරමේශ්වරී සර්වානන්ද කරේ දේවී नारायणी नमस्तुते ओम काली महाकाली कालिके परमेश्वरी सर्वानंद करे देवी नारायणी नमस्तुते ओम काली महाकाली कालिके परमेश्वरी सर्वानंद करे देवी नारायणी नमस्तुते. ඊළඟට උන්වහන්සේට මේ විදියට පින් දෙන්න. කාලි සත්ත මధుරාණී නානාවතාර දක්ෂිනී භාෂිනී රූපරමණී කතමේ ඉදම් පුඤ්ඤලාභිනී. ඔගොල්ලෝ සියලු දෙනාටම මහා භද්‍රකාලි අම්මාගේ පීඨයි ආරසාවයි. එනම් බුදු සරණයි දෙව් පීඨයි.